හිතන්න. ඔබ හොඳටම මහන්සි වෙලා සුව නින්දක ඉන්නවා. මුළු ලෝකෙම නිහඬයි. හදිස්සියෙම නින්දත් ඇහැරීමත් අතර නොපැහැදිලි මොහොතක ඔබට දැනෙනවා ඔබ ඇහැරිලා කියලා. ඔබේ මනස සම්පූර්ණයෙන්ම අවදියෙන්. ඒත් පුදුමයක්. ඔබට ඇඟ හොලවන්න බෑ. අතක් පයක්වත් සෙලවන්නට හිතුවත් ඒ අන පිරිබදින්න ශාරීරිය සූදානම් නැහැ. කතා කරන්න උත්සාහ කළත් වචනයක් පිට වෙන්නේ නැහැ. ඇස් දෙක සම්පූර්ණයෙන් අරින්නවත් බැරිව ඔබ ඔබේම ශරීරය කුල සිරකරුවෙක් වෙලා. බිය වැඩි වෙනවා. කාමරේ අඳුරු මුල්ලක කවුරු හරි ඉන්නෝ වගේ දැනෙනවා. සමහර විට කවුරු හරි පපුව උඩට වෙලා තද කරනවා වගේ දැනෙනවා. හුස්ම ගන්නත් අමාරුයි වගේ. ඒ මොහොතට හිතන්නේ මේක නම් කවදාව ඉවර වෙන එකක් නෑ කියලා. බය වෙන්න එපා. මේක භූතාත්මයක්වත් අමනුෂ්‍ය බලවේගයක්වත් නෙවෙයි. ඔබට මේ අත්දැකීම තියෙනවා නම් ඔබ තනි වෙලත් නෑ. ලෝකේ මිලියන ගණනක් මිනිස්සු අත්විඳින මේ තත්වයට විද්‍යාත්මක නමක් තියෙනවා. ඒ තමයි ස්ලීප් පැරලිසිස්. සිංහලෙන් කිව්වොත් නින්දේදී ඇතිවන අංශභාගය. ඉතින් මොකද්ද මේ ඇත්තටම වෙන්නේ? අපි මේ රහස්‍ය විද්‍යාව හොයාගෙන යමු. අපි නිදා ගන්නකොට අපේ නින්ද අදියර කිහිපයක් හරහා යනවා. මෙහි එක විශේෂ අදියරයක් තමයි REM කියන්නේ. මේ තමයි අපි ගොඩක්ම හීන දකින අදියර. හිතන්න. ඔබ හීනෙන් සිංහෙක්ගෙන් බේරිලා දුවනවා කියලා. ඔබ ඇත්තටම ඇඳෙන් නැගිටලා දිවුවොත් මොන වේද? ඒක භයානකයි නේද? අපේ මොළය හරිම පුදුමයි. ඒ වගේ අනතුරු වළක්වන්න REM නින්දේදී අපේ මොළය ශරීරයේ ප්‍රධාන මාංශ පේශි වලට සංඥාවක් යවනවා ටිකකට විවේක ගන්න චලනය වෙන්න එපා කියලා. මේ නිසා ශරීරයේ తాවකාලිකව පණ නැටි වෙනවා. සරලව කිව්වොත් හීනෙන් කරන දේවල් ඇත්තටම නොකර ඉන්නයි මෙහෙම වෙන්නේ. ස්ලීප් පැරලිසිස් කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය වෙන පොඩි පැටලවිල්ලක්. සමහර වෙලාවට REM නින්ද ඉවර වෙලා ඔයාගේ මනස හැරුණත් ශරීරයේ පණ නැති කරපු ඒ තත්වයෙන් මිදෙන්න ශරීරයට තව තත්පර කීපයක් හරි විනාඩි කීපයක් හරි යනවා. ප්‍රතිඵලය ඔබේ මනස අවදියෙන් ඒත් ශරීරය තවමත් නින්නේ අංශභාග තත්වයේ. ඔබ හිර වෙලා ඉන්නේ නින්දයි යථාර්ථයයි අතර. එතකොට අර භයානක රූප පපුව තද කරනවා වගේ දැන්න හැංගීමෙන්නේ කොහොමද? ඒ වෙලාවට ඔයාගේ මොළයේ හීන දකින්න කොටසත් බාගෙට හැරලා තියෙන නිසා ඔයා දකින්නේ ඇත්තයි හීනයි අතර තියෙන දෙයක්. කාමරේ තියෙන සැවණැල්ලක් වුණත් බියත් එක්ක මොළයට භයානක රූපයක් විදියට පේන්න පුළුවන්. ස්ලීප් පැරලිසිස් ඇති වෙන්නේ හේතු මොනවාද? 1. නිසි ලෙස නිින්ද නොලැබීම. 2. නිින්දට යන එන වේලාවන් නිතර වෙනස් වීම. 3. අධික මානසික අතතිය සහ කාංක්ෂාව. 4. උඩු බැලි අතර නිදා ගැනීම. 5. වෙනත් නිින්දේ ආබාධ තිබීම. ඉතින් මෙච්චර වෙලා කතා කරපු ස්ලීප් පැරලිසිස් තත්වයක් ඔබට ඇති වුණොත් මොකද කරන්න ඕනේ? 1. වැදගත්ම දේ බය නොවි ඉන්න උත්සාහ කරන එක. මතක තියාගන්න මේක භයානක දෙයක් නෙවෙයි, తాවකාලිකයි කියලා ඔබටම කියන්න. 2. හුස්ම ගැනීම ගැන අවධානය යොමු කරන්න. සංසූන්ව ගැඹුරින් හුස්ම ගන්න උත්සාහ කරන්න. 3. කුඩා චලනයල් කරන්න උත්සාහ කරන්න. මුළු ඇඟම හොලවන්න බැරි වුණත් අතේ ඇඟිල්ලක්, කකුලේ ඇඟිල්ලක් හරි දිව හරි හොලවන්න උත්සාහ කරන්න. මේ කුඩා චලනයෙන් අංශභාග තත්වය බින්ද ගන්න පුළුවන්. 4. ශබ්දයක් කරන්න උත්සාහ කරන්න. කතා කරන්න බැරි වුණත් මුමුණනෝ වගේ ශබ්දයක් කරන්න උත්සාහ කිරීමෙන් සමහර විට ශරීරය අවදි කරගන්න පුළුවන්. ස්ලීප් පැරලිසිස් කියන්නේ අద్භූතයක්, භයානක අත්දැකීමක් වගේ දැනුණත් ඒක අපේම ශරීරයේ නිින්ද සම්බන්ධ ක්‍රියාවලියක සිදුවන පොඩි දෝෂයක් විතරයි. ඒකෙන් ශරීරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. නිසි නිින්දක් ලබා ගැනීම, මානසික අතතිය අඩු කර ගැනීම ලෝකයේ සරල දේවල් වලින් මේ තත්ත්වය ඇතිවීම ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඔබටත් මේ වගේ අත්දැකීම් තියෙනවද? එහෙනම් ඒ ගැන අදහස් දක්වන තැන අපිත් එක්ක බෙදා ගන්න. තන්න කෙනෙකුට ඒකෙන් ධෛර්යයක් ලැබෙන්න පුළුවන්. මේ වගේ තවත් දේවල් ගැන දැනගන්න අපිව subscribe කරන්න. නැවත හමු වෙමු.